ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක පැස්ටා රෙසිපියක් ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් කාලෙකට පස්සේ තමයි මම අද කුසියේ පැත්තට මේ උයන වැඩේට ආවේ. සර්ජරි එකෙන් පස්සේ මම ඉස්සෙල්ලාම හදපු කෑම වේල තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඒකත් මම තනියම නෙමෙයි හැදුවේ, මල්ලිගේ උදව්වත් එක්ක තමයි මම මේ පැස්ටා රෙසිපිය හදාගත්තේ. අද මම මේ හදන පැස්ටා එකට බිත්තර පිලි ಜಾති මුකුත් එකතු කරගන්නේ නැහැ. මොකද අපේ තාත්තා පිලි ಜಾති මුකුත්ම කන්නේ නැහැ. ඒ නිසා ඉතින් එළවලු වලින් විතරයි මේ පැස්ටා එක හදාගන්නේ. මුලින්ම තාජේ රත් වෙද්දී එකට පොල් තෙල් එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ ඉස්සෙල්ලාම සුදු ලුණු, ඊට පස්සේ කපාගත්ත ලුණු, කරපිංච, අමුමිරිස් ඒ ටික එකතු කරගන්නවා. ඉතින් මේ පැස්ටා එක හදන්න මම පටන් ගත්තට පැස්ටා එක හදන වැඩේ නම් කරේ මල්ලි. එයා මං කියලා දෙන විදිහට පැස්ටා එක හැදුවා. ඉතින් අපේ ගෙදර අම්මා නැති වෙලාවට කුක් එයා තමයි. හරිම රසට කෑම හදනවා. ඉතින් ඔය විදිහට අපි එකතු කරපු ලුණු, සුදු ලුණු, කරපිංච ටික බැදීගෙන එද්දී අපි ඒකට කෑලි මිරිස්, කහ කුඩු චුට්ටක් අවශ්‍ය තරමට ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ පුංචිවට කපාගත්ත කැරට් ටික එකතු කරගන්නවා. කැරට් ටික බාගෙට තැම්බීගෙන එද්දී කපාගත්ත බෝංචි ටික එකතු කරගන්නවා. මම නම් මේකේ රස වැඩි කරගන්න පුංචි සුප් කැටයකුත් එකතු කරගත්තා. ඉතින් ඔයාලා කැමති එළවලුවක් මේකට එකතු කරගන්න පුළුවන්. කැමති කිව්වට එකට ගැලපෙන එළවලුවක් ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන්, ගෝවා වගේ. ඉතින් මේකට බිත්තරයකුත් එකතු කරගන්න පුළුවන් නම් ගොඩක්ම රසයි. ඊට පස්සේ අවසානයේටම අපි කපාගත්ත ලීක්ස් එකතු කරගන්නවා. මතක ඇතුව ලීක්ස් අවසානයේට එකතු කරගන්න. ඉක්මනට තැම්බෙන නිසා ලීක්ස් දිය වෙන්න වගේ බලනවා. ඔයාලට පුළුවන් මේකට සැරට කන්න ආසයි නම් ගම් මිරිස්, අමු මිරිස් එකතු කරගන්න. මම නම් මේකට කෑලි මිරිස්, අමු මිරිස්, ගම් මිරිස් කියන තුනම ටික ටික එකතු කරගත්තා. හරි, දැන් නම් එළවලු ටික ගානට තැම්බිලා තියෙන්නේ. ඊට පස්සේ අපි තම්බලා වතුර ටික පෙරලා ගත්ත මැකරෝනි ටික එළවලු වලට කලවම් කරගන්නවා. අවසානයේ ඒක තවත් රස කරගන්න අපි ඒකට පුංචි පෙති කපාගත්ත ලොකු ලුණු ගෙඩියකුත් එකතු කරගන්නවා. ඔන්න ඔහොම තමයි අපි මැකරෝනි එක හදාගත්තේ. ඉතින් දැන් කන්න තමයි තියෙන්නේ. මම මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝටම තෙරුවන් සරණයි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.